මම ඉංජිනේරු ශ්‍රී බණ්ඩාර මම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා රිනියුබල් එනර්ජි ඉන්ජිනියර්ස් ඇසෝසියේෂන් කියන ආයතනය. ඇත්තටම ලංකාවේ පුනර්ජනනීය බල ශක්තිය ගැන කතා කරනකොට ඒකේ ප්‍රධාන කාර්යභාරය කරන්නේ සුනිද්‍ය බල ශක්තිය අධිකාරිය. එතකොට වහල මත සූර්ය විදුලි පද්ධතිය සමීකරණය කිරීම සඳහා ඕනෑම ආයතනයක් ඒක රෙජිස්ටර් වෙනවා. ඒ රෙජිස්ටර් වෙනකොට තියෙන අවම සුදුසුකමක් තියෙනවා. ඒ තමයි ඒ කම්පැනි එක ඇතුලේ ඉන්න ඕනි ඉංජිනේර. ඒ ඉංජිනේර කෙනෙකුට අවශ්‍ය සුදුසුකම අපරාධ වීම සඳහා සහතිකය නිකුත් කරන්නේ ඉංජිනේරු සභාව. ඉතින් එතකොට ලංකාවේ මේ වෙනකොට ගිය සතිය වෙනකොට සමාගම් 1080ක් රෙජිස්ටර් වෙලා තියෙනවා සුනිද්‍ය බල ශක්තිය අධිකාරිය. එතකොට ඒකෙන් දැනට අපි හිතමු සාමාන්‍ය 600ක් විතර මේක ඇක්ටිව් ඉන්නවා කියලා. එතකොට මේ කම්පැනි එක ඇතුලේ ඉන්ජිනියර්ස්ලා අවමාශයෙන් ඉන්නවලු 600. එතකොට මේ රජය ගත්ත මේ තීරණෙත් එක්ක මේ 600 දෙනාගේ ජොබ්ස් වලට මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ අනාගතයට මොකද වෙන්නේ? ආය ඉංජිනේරින් ෆැකල්ටි එකකින් එහෙම නැත්නම් වෙනත් ඉංජිනේරු ආයතනයකින් එළියට එන ඉංජිනේරුවෝ මේ පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයේ එයිද කියන ප්‍රශ්නය අපිට මතුවලා තියෙනවා. ඒක නිසා අපි මේකට මැදිහත් වෙන්න කියලා කියනවා ගරු අමාත්‍යතුමාට. ඒ වගේම ඉංජිනේරුවරුන් වෙනුවෙන් පෙනී සිටින ඉංජිනේරු ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා සම්බන්ධීකරණ ඉංජිනේරු ආයතනය, ඒ වගේම ඉංජිනේරු සභාවේ මේ සියලු මහතුරුන්ට අපි කියනවා අපේ මේ ශාස්ත්‍රය සෑහෙන දැඩි අර්බුදයකට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒකට වහා මැදිහත් වීම ඔබතුමන්ලා කරන්න. මොකද ඔබතුමන්ලා තමයි මේ ලංකාවේ ඉංජිනේරු ශාස්ත්‍රයේ පිළිබඳව ඉන්න අපි වෙනුවෙන් නියෝජනය කරන්න ඉන්න පිරිස කියලා. ඉතින් අත්‍තරම ඒ වගේම තමයි මේකේ තාක්ෂණික පැත්තෙන් ගිය පෙබරවාරි 9 වෙනිදා යම් සිදුවීමක් වුණා. ඒ සිදුවීම මත බොහෝ දුරට මේ පුනර්ජනනීය බල ශක්තිය වහලමත් සවිකරන සහ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලාර් පද්ධතිය ඉවත් කිරීම සඳහා සෑහෙන වැඩ පිළිවෙලක් කරගෙන යනු ලබනවා විදුලි බල මණ්ඩලයක්, ඒ වගේම ලෙබෝ ආයතනයක්. ඉතින් මම එතනින් ඉන්න ඉංජිනේරුවරුන්ට මම මතක් කරනවා එහෙම යම්කිසි තාක්ෂණික දෝෂයක් තිබුණා මෙච්චර කාල මේ විදියට ව්‍යාප්ත වෙන්න දීලා මේ ශාස්ත්‍රය මෙච්චර ව්‍යාප්ත වෙන්න දෙනකම් මොකද්ද කරේ කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒක නිසා ඒ ඉංජිනේරුන් මහතුරුන්ගෙන් මම ආයාචනා කරලා සිටිනවා ඔබගේ රැකියාව ඔබ ආරක්ෂා කරගන්නවා වගේම අපේ රැකියාව අපිට ආරක්ෂා කරලා දෙන්න කියන ඉල්ලමින් මම නේදනවා බොහොම ස්තුතියි. ඔයගලගේ